සුබ දවසක් වේවා අපගේ YouTube channel එක වෙත සාදරයෙන් පිළිගන්නවා. ඔබ කවදා හරි නිින්දෙන් අවදි වුණාමත් හිතෙන් අමතක කරන්න බැරි හීනයක් දැක්කද? සිහිනයකින් ඔබ ඉදිරියේ තිබ්බ දොරක් හෙමින් විවෘත වෙනවා හෝ හදිස්සියේ දොරක් විවෘත වෙලා ඔබට අඳුරු හෝ ආලෝකයක් තියෙන තැනකට යනවා දැක්කද? බොහෝ දෙනා මේ වගේ සිහින දැක්කොත් ඒක හිතේ හැඟීමක් විතරක් කියලා අමතක කරනවා. නමුත් සිහින විද්‍යාව අනුව දොරක් කියන්නේ ජීවිතයේ අතිශයින් බලවත් සංකේතයක්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සිහිනෙන් දොරක් විවෘත වීමෙන් ඔබේ ජීවිතයට එන ගැඹුරු පණිවිඩයක්. හොඳයි අපේ වීඩියෝ සමග දිගටම රැඳී සිටින්න. හොඳයි සිහිනෙන් දොරක් බොහෝ විට පෙනෙන්නේ ඔබගේ ජීවිතේ ඉදිරියට යනකොට අතීතයේ දේවල් අතහැර අලුත් දෙයක් ආරම්භ කිරීමට කාලය ඇවිත් තිබෙනකොට ඔබේ ජීවිතයේ අලුත් පියවරක්, අලුත් රැකියාවක්, අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳයි කියන සලකුණක් තමයි මේ මගින් පෙන්වුම් කරන්නේ. මෙහිදී එක් අවස්ථා අනුව සිහිනයේ අර්ථය වෙනස් වෙනවා. ඔබ සිහිනයෙන් ඔබම දොර විවෘත කරනවා දැක්කා නම් එය ඉතාමත් හොඳ බලවත් සලකුණක්. එහි අර්ථය වන්නේ ඔබ තීරණයක් ගන්න සූදානම් වී ඇති බවයි. එමෙන්ම ඔබේ ජීවිතයේ අලුත් වෙනසකට යොමු වෙන බවයි. එමෙන්ම නව රැකියාවක් ගැන සිතන විට මෙම සිහිනේ පේන්න පුළුවන්. එමගින් ඔබට නව රැකියා අවස්ථා, නව සම්බන්ධතා, නව විවාහ යෝජනා ගැන තීරණ ගැනීමට හොඳ වේලාවක් ඔබ මෙමගින් පෙන්වුම් කරනවා. එමෙන්ම රට යන්න හිතන් ඉන්න අයට, ව්‍යාපාරයක් පටන් ගන්න හිතන් ඉන්න අයට මේ ඉතා සුබ සිහිනයක්. එමෙන්ම සිහිනයෙන් දොරක් ඔබ විවෘත නොකර හදිස්සියෙන් විවෘත වුණා නම් මෙමගින් පෙන්වුම් කරන්නේ ඔබේ ජීවිතේ බලාපොරොත්තු නොවූ වෙනසක් ඉක්මනින්ම එන්න තියෙනවා කියලා. මෙහිදී ඉතා වැදගත් දෙයක් තියෙනවා. මෙම සිහිනය දැකීමෙන් ඔබට සතුටක් දැනුණා නම් මේ ඉතා හොඳයි. ඔබට හොඳ පුවත්, වාසනාවක්, අලුත් අවස්ථාවක් ලැබෙනවා. එමෙන්ම ඔබට බියක් දැනුණා නම් ඔබට සූදානම් නොවූ හදිසි තත්වයක් හෝ හදිසි තීරණයක් හෝ ඔබ සිහි කටයුතු තියාගෙන වැඩ කටයුතු කර යුතුය. මේ නරක හීනයක් නොවේ. හැබැයි ඔබ සැලකිල්ලෙන් වැඩ කටයුතු කරන බවට සලකුණක්. එමෙන්ම සිහිනෙන් දොර විවෘත වෙලා ආලෝකයක් පෙනුණා නම් මේ ඉතා හොඳ සිහිනයක්. ඔබට වාසනාව, ආශිර්වාදයේ ජීවිතයේ හොඳ මාර්ගයක් මෙමගින් පෙන්වුම් කරනවා. එමෙන්ම මේ දෙවියන්ගෙන් ඔබට ලැබෙන ආශිර්වාදයක් බව පෙන්වුම් කරනවා. එමෙන්ම දොරක් විවෘත වෙලා අඳුරු තැනක් පෙනුණා නම් මේ බොහෝ දෙනා බය කරන සිහිනයක්. නම් සිහින විද්‍යාව මේ නරක සලකුණක් නොවේ. මේ මගින් පෙන්වුම් කරන්නේ ඔබ නොදන්න දෙයක් ඉදිරියේදී සිදුවීමට තියෙන බවත්, ඔබට ගැළපෙන්නේ නැති පරිසරයෙන් ඔබට ඉවත් වී ඔබට ගැළපෙන පරිසරයකට ඉක්මනට යාමට හැකි වෙන බවත්, ජීවිතයේ ඉදිරියට තබන පියවරවල් ශක්තිමත් වන බවත්ය. මෙහිදී දොර දැකීමෙන් පමණක් නොව ඔබට ඒ වෙලාවේ දැනෙන හැඟීම් මතද සිහිනයේ අර්ථය වෙනස් වෙනවා. ඔබට මෙම දොර සම්බන්ධ සිහිනය දකින වෙලාවේ සතුටක් දැනුණා නම් සිතට ඔබගේ ජීවිතයේ බොහෝ කටයුතු ඉක්මනින් සිදු වෙනවා. ඔබට සාර්ථක අනාගතයක් පෙන්වුම් කරනවා. ඔබට බයක් දැනුණා නම් ඔබගේ ජීවිතයේ යම්කිසි තීරණයක් පිළිබඳව ඔබ සැකයෙන් පසුවනවා. ඔබට සැහැල්ලුවක් දැනුණා නම් ඔබගේ ජීවිතයට නිදහසක් ඉක්මනින් ළඟා වෙනවා. එමෙන්ම සිහිනයෙන් එකම දොර කිහිප වරක් නැවත නැවත පේනවා නම් ඒක හම්බයක් නෙවෙයි. එහි අර්ථය තමයි ඔබ මග ඇරලා තියෙන තීරණයක් දැන් ගන්න කාලය ඇවිත් කියන බවට සලකුණක් තමයි මෙමගින් පෙන්වුම් කරන්නේ. හොඳයි ඔබත් මෙවැනි සිහිනයක් දැක්කනම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. අපි එහි සැබෑ අරුත ඔබට කියන්නම්. මෙම වීඩියෝ එක ඔබට වටනවා නම් ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔන් කරන්න. සියලු දෙනාටම සුබ දවසක්.